හරි හොඳයි. එතන යනවා කියලා හිතනවා හරිද මේ මම මේකේ තියරි කැලේ කලින් කරලා තියෙනවා. ඒක කිව්ව විදිහට මම දැන් කරන්න බලාපොරොත්තු වෙන්නේ past paper discussion එක. එතන මම මේක 2019 තමයි පටන් ගන්නවා. මේ 19 දැන් 24 25 දැන් තියෙනවනේ. 25 නකම් අපි කරමු. හරි. එතකොට මේකේ ගණන් ටික තියනවා කියලා හිතනවා හරිද මේ ගණන් ටික නැත්තම් මොකද ගන්න පුළුවන් නේ. මම නැත්තම් මේක මේ මම එඩිට් කරලා දාන්න බෑ වීඩියෝ එකක් මේ අර ගාන ටයිමින් ගන්නවල කොහොම මේ ෆොටෝ එක දාන්න කියලා මම දන්නේ නැහැ හරිද? ඔන්න නෑනේ උග මේ හරි ජස් දාන්න මේ ගන්න බෝල්ඩ් එක පේනවද දන්නේ නැහැ. ජස් දාන්න මේ බාන මොකක්ද තියෙන්නේ කියලා. මේකේ ප්‍රශ්නේ තියෙනවා කියලා හිතනවා හරිද? මම නිකන් සරලව මම මේකේ දිග හැල්ලක් තුන එක කියව නැතුව මම සරලව කියන්න මෙහෙම. එහෙම සොමට තිරස් මේසයක් තියෙනවා. අනේ සිමට තිරස් මේසේ උඩ මේ විදිහට එක මිස්කන්ධය සහිත වස්තු තුනක් මෙහෙම තියෙනවා. A B C කියලා වස්තු තුනක් මෙහෙම තියෙනවා. සොමට තිරස් මේසයක් උඩ. ඔයාගේ ස්කන්ධය එක ස්කන්ධය කියලා මම කියවනේ. මම දාගන්නම් මේකේ ස්කන්ධය දෙක තියෙනවද? ඔව්නේ. ස්කන්ධය සිම්පල් යමු කියලා දීලා තියෙනවා. එහෙනම් අන්නතර සොමට තිරස් මේසයක් උඩ A B C කියලා එකම ස්කන්ධය සහිත වස්තු තුනක් මේ විදිහට තියලා තියෙනවා. ඊට පස්සේ අපිට කියනවා මෙන්න මේ A කියන වස්තුවට U කියන ප්‍රවේගය දෙනවලු A කියන එක B මේ ගිහලා මේ වදින්න මේ U කියන ප්‍රවේගයෙන් මේ A කියන වස්තුව B ගේ වැදෙන බලාපොරොත්තු වෙන තමයි U කියන ප්‍රවේගය මේ දෙන්නේ. හරිද? කියන්නේ මොනවා නිකන් මේ කමරි මේක සුමට තිරස් පුෂ්ඨයන්නේ. කියන්නේ මුඩ නිශ්චල තිබ්බකම මේ කෙනක ස්පර්ශ වෙන්නේ නැහැ. හැබැයි මූ මේ කෙනකට යකින බලයක් දුන්නකම මූ ඇවිල්ලා මොකද වදිනවා. හරි ඊට පස්සේ දැන් මූ නිශ්චල විදිය ගන්න වෙන එක කියලා මේ මූ ඇවිල්ලා මොකෙන් වදිනවනේ. එහෙනම් මූත් අර මූ ඇවිල්ලා වදින හින්දා එතන මේ ඇතිවන ආවේගය බලයෙන් හින්දා මූ චලනය වෙන පටන් ගන්නවා. ඒ චලනය වෙලා මූ ගිල මොකද වදිනවා. ඊට මූ චලනය වෙන පටන් ගන්නවා. ඊට පස්සේ ඔගේ ප්‍රශ්නේ අහන්නේ මෙන්න මූ මෙහෙට යන ප්‍රවේගයයි මෙන්න මූ මෙහෙට යන ප්‍රවේගය තමයි අපෙන් අහන්නේ. ඒතර අපිට එකපාරම මේ මූව ගන්න බෑනේ. අපි මූව හොයලා තමයි මුගේ විල වදිනට පස්සේ මූ යන ප්‍රවේගය අපිට හොයන්න ඕන. එහෙනම් අපි ඉස්සෙල්ලාම මෙන්න මේ A සහ B කියන වස්තු දෙක ඉස්සෙල්ලා සලකලා ගණන් හදන්න පටන් ගමු. ඒතර A හා B වස්තු සලකපුවට පස්සේ මේක රූප ඇඳනම් තව හොඳයි. ඉතින් ඒක මම නිකන් කටුවට වගේ දින්න හරිද? මම තියෙන U ප්‍රවේගයෙන් මොකද E මොදින B මේ ඇවිල්ලා ගැටුමට පෙර මේ ඇවිල්ලා ගැටුමෙන් පස්සුව තපන් මූ B එක කියලා ප්‍රවේගය යනවා කියලා. කවුද? A කියන වස්තු B කියන වස්තුවේ V2 කියලා ප්‍රවේගය යනවා කියලා අපි හිතමු. මම සාමාන්‍ය අර හොඳට අදින්න ඕනද? මම නිකන් කටුවට අදින්නේ මේ පොඩි එඩියක් කියන්නේ. හරි. සිම්පල් දෙම් ස්කන්ධය ගැටුමේ පෙර අවස්ථාව ගැටුමෙන් පසු අවස්ථාව. අන්න අපි ඔන්නව සීන් එකට දානවා අර I සමානයි ගම්මියතා වෙනස. ඒ කියන්නේ ආවේගය සමානයි ගම්මියතා වෙනස කියන සංසිද්ධිය. ආවේගය සමානයි ඩෙල්ටා M V. අපි දන්නා මේ අර ගැටෙන මොහොතේ ආවේග බලය කොහොමද ක්‍රියා කරන්නේ? විශාලත්වයෙන් සමානව. හැබැයි වස්තු දෙක මත ප්‍රතිවිරුද්ධ වෙන ක්‍රියා කරන්නේ. ඒතර අපි අර කලින් ගණන් කතා කරලා වගේ මෙතන ආවේග බලයක් ඇත්තම ඇති වෙන්නේ නැහැ. බිඳුව සමානයි. ගම්මියතා වෙනස. පසු ගම්මියතාවෙන් පෙර ගම්මියතාව වැඩි වෙනවා. පසු ගම්මියතාව මොකද්ද? MV1 MV1 ධන MV2. උතර මතක තියාගන්න මේ අපිට දීලා තිබ්බ වෙනම U කියන එක අතර. අපි V1 කියන එකයි V2 කියන එකයි අතින් දාගත්ත දෙන්නේ. කරද? ඒක ඔළුව තියාගන්න නැත්නම් මේ. උතර ඔක තමයි පසු ගම්මියතාවය. මේ පද්ධතියටනේ මේ සලකන්නේ. උතර මේ පද සලකන්නේ පද්ධතිය පසුගම්මියතාවය තමයි මම මේ ලිව්වේ. එහෙනම් පසුගම්මියතාවය අඩු කරනවා නම් පද්ධතිය පෙරගම්මියතාවය. B මත නම් ගම්මියතාවයක් ඇති වෙන්නේ නැහැ. ඒක B ට පෙරගම්මියතාවයක් නැහැ. මොකද උන් නිශ්චල වෙන්නේ කියන්නේ. ඒ මත විතර අතර ගම්මියතාවයක් තියෙන්නේ පෙරගම්මියතාවයක්. අනවද. දැන් මේ පැත්ත මූ ඍණ පදෙන්නේ තියෙන්නේ. එහෙනම් ඒ ඍණ පදේ අපි සමානලගෙන මේ පැත්ත මේ පැත්තට ගෙනවා. ඒතර ධන පදයක් වෙනවා. ඒතර MU සමානයි MV1 ධන MV2. ඒතර අපිට හොයන්න කියලා තියෙන උතන කවුද? මෙන්න මූ යන ප්‍රවේගය. මූ යන ප්‍රවේගය කියලා මෙන්න B එක යන ප්‍රවේගයෙන් හොයන්න කියලා තියෙන අපිට. එහෙනම් කවුද? V2 තමයි අපිට හොයන්න කියලා තියෙන්නේ.
එහෙනම් උතේ V2 එක කරත්තන හරි එහෙනම් බලනකොට මට මේ පද තුනේ මම කරත් තියනවානේ මම කපන්න දාන්න පුළුවන් අපිට දැන් අහන්නේ V2 කියන එක V2 සමානතර මොකද්ද යූරින V1 ඔහම ලියලා ගන්න දුම් හරිද නෑ ඇයි මේ V1 කියන එක නා අපි අතෙන් දාගත්ත එකයි අපිට ගාන කොහොමද දත්ත එක්කද V1 කියන එක දීලා තිබ්බේ නෑනේ අපි වටෙන් දාගත්තා එහෙනම් අර මෙහෙම සාමාන්‍යයෙන් උත්තරයක් තියන්නේ නැහැ හරිද? උත්තරයක් තියන්න බලන්න මේක නේ අර පිළිගන්නේ නැහැ නේද? මොකද u කියන එක අතර අපිට දීලා තිබ්බේ. අපි මේ අතෙන් දාගත්ත එක v1 කියලා කියන්නේ. එහෙනම් v1 වෙනුවට මේ youth එක සම්බන්ධ කරලා මොකක් හරි කරන්න යනවා. අපිට ඔන්න සම්බන්ධය ගන්න තව චුටි දත්තයක් දීලා දෙනවා. මොකද්ද? ඒක තමයි මෙන්න මේ a සහ b වස්තු දෙක අතර මේ ප්‍රත්‍යාගතික සංගුණයක් අපිට දීලා තියෙනවා. මොකද්ද? ඒක තමයි e. A සහ B වස්තු දෙක අතරත් E B සහ C වස්තු දෙක අතරත් E මේක චූටි ඉගියක් E කියන එක නා සමානයි කියලා ගන්න පුළුවන්. ඒතර මේ ඒක මම දෙවෙනි කැලේදී කියන්න. හරි. කොහෙද 29 වෙනි? ඔව්. ඒතර මේ අපිට දැන් මෙන්න මේ E කියන එක නේ අපි දන්නවනේ. E කියන්නේ මොකද්ද? E කියලා කියන්නේ වෙන්වීමේ සාපේක්ෂ ප්‍රවේගය බෙදනවා ලංවීමේ සාපේක්ෂ ප්‍රවේගය. බලන්න වෙන්වීමේ මෙන්න වෙන් වෙනවා. B නම් කැමැත්තෙන්ම වෙන් වෙනවා. B කැමැත්තෙන් වෙන් වෙනවා. එහෙනම් B ගේ තියෙන ප්‍රවේගය මොකද්ද? V2 කියන එක නදනයි. හැබැයි මේ A කැමැත්තෙන් වෙන් වෙනවද නැහැ. A තාමත් පස්සේ යනවා. එහෙනම් V1 කියන එක නරින. රින V1. බෙදීම ලංවීමේ සාපේක්ෂ ප්‍රවේගය. මෝනන් මෙච්චර දැඩි තීරණ ඉන්නවා. මම පොඩට යන්නේ නැහැ නම නම් මේ සීන් එකේ ඉන්නවා. මේ A කියන එක නා B ගේ පස්සේ එනවා එහෙනම් ලංවීමේ සාපේක්ෂ ප්‍රවේගයනේ දැන් හොයන්නේ. එහෙනම් ලං වෙනවා නම් U කියන එක නයි පැත්තට මොකද තියෙන්නේ? ලං වීමන්නේ. එහෙනම් එතන U කියන එක නම් දාලා. එහෙනම් මේ ලියුවා. දැන් අපිට මෙතන ඕන V1 නැති කරගන්න ඕන. හරිද? මම මොකට මෙහෙම කරන්න. මම මේක හරස් පුර කරගන්නකො. ඒතකොට E වතාවක් U සමානයි V2 රින V1. V1 මම මේක ගන්න පළවෙනි සමීකරණය කියලා. මේක ගන්න දෙවෙනි සමීකරණය කියලා. මට V1 තමයි නැති කරගන්න ඕන. මෙතනත් ඍණ V1 තියෙනවා මෙතනත් ඍණ V1 තියෙනවානේ. තමයි මම කරන්නේ. ඔව්. මම මේ දෙක එකට එකතු කරන්න ඒතර මට පොඩ්ඩක් නිකන් මම එකක් දැක්කා හරිද? කියන්නේ මේ පැත්ත එකතු කරනවා නෙමෙයි. මම කරන්නේ මේ පැත්ත එකතු කරන එක. ඒක පොඩ්ඩක් දෙපැත්ත මාරුන්න පුළුවන් අවුලක් නැහැ නේ. ඒතර මේ මම කරන්නේ බලලා ඉන්නේ V2 ඍණ V1 V2 ඍණ V1 ධන V2 සමානයි EU ධන U ඍණ V1 ඍණ V1 මේ පැත්තේ තියෙනවා මේ පැත්තේ තියෙනවා V2 ධන V2 ඒ කියන්නේ දෙකයි V2 මේ යටින් තියනවද සමානයි E වතාවක් U ධන U මේ දෙකේම U පද තියෙනවා එහෙනම් U කියන එක නම් අපිට උක්ත කරන්න පුළුවන් U වතාවක් E ධන 1 අන්න නව විදිහට අපිට මෙතන V2 උන පෙන්නන්නේ මේ යටින් පියෙන් නැතුව එතන V2 කියන එක නමර ගන්න පුළුවන් මේක දෙකයි V2 නේ මේ තියෙන්නේ එහෙනම් මම මේ මුළු පදේම දෙකෙම දානවා හරි U වතාවක් E ධන 1 බෙදීම 2 අන්න විදිහට V2 කියන එක නම් නැත්තම් B චලිත වෙන ප්‍රවේගය අපිට මෙන්න විදිහට ගන්න පුළුවන් ඕකේ දෙවෙනි කැලලත් මම මේත් එක්කම කරන්න දැන් A සහ B අතර ප්‍රත්‍යයක සංගුණක ඒත් ඊම B සහ C අතරත් මොකද්ද ඒත් ඒකමයි එහෙනම් අපිට මුග ප්‍රවේග ගන්නත් කරන්න තියෙන්නේ මේ සීන් එකම නේද මේ P වලට එකම එතනක් කරන්න දත්ත එහෙම වෙනස් වෙන්න පුළුවන් හැබැයි මේ ටික මේ අපි මේ A සහ B ට කරපු දෙයම තමයි ඊට පස්සේ B සහ C ට කරන්නත් තියෙන්නේ අපිට අන්න ඒක ලේසි ගන්න තමයි දීලා තියෙන්නේ මුගෙත් ප්‍රත්‍යයක සංගුණක E මුගෙත් ප්‍රත්‍යයක සංගුණක E කියලා දීලා තියෙන්නේ අපිට ලේසි කරන්න ගන්න නැත්නම් අපි මේ ටික ආලිය යන්න බෑ අන්න ඒ හින්දා මූට මූ සමානයි කියලා දන්න හින්දා අපිට නම් මේක මේ සමීකරණ කිලිම ආදේශ කරන්න පුළුවන් ඉතින් අවුලක් නැතුව ඇති කියලා මම හිතනවා මම දන්නෙත් නැහැ අනික සල්ල රූප සරණෙන් දොත් එහෙම මෙන්න දී මෙන්න ඔන්න එනවා
මම මේ ගැටුමට මේ තමයි ගැට නවත්ත මම මේ පැල්ලෙත් දන්නේ මම පාඩ මාරුකලක් තියනවද වෙන්නේ නැතුද නේ මේ ඕන නැහැ මේ මම නිකන් දැන් ඊට පස්සේ කදින්නම්කෝ මේ B-සාසී සලකන ඔන්න දැන් B-සාසී සලකව මම මේ ටික හරියන්නේ නැහැ හරිද ප්‍රොෆෙසර් අන්න තේරුම් කරනවා ඔන්න B කියන එක නම C පැත්තට ඔන්න C නිශ්චලව ඉන්නවා ඔන්න C නිශ්චලව ඉන්නවා V කියන එක එන්නේ V2 කියන ප්‍රවේගයෙන් ඔන්න එන මේ ගැටුමට පෙර අවස්ථාව ගැටන අවස්ථාව දින්න කොහොමද ඒක අදින්න දෙන්නේ නැහැ මෙහෙම දෙකක් තියෙනවා ඔන්න අයි දෙක දෙවතර දෙනවා ඉතින් ඔක ගැටුම අවස්ථාව දින්න ඕනේ නැහැ නේ ඒතර ගැටීමේ පසු අවස්ථාව ඔන්න B1 B කියන එක නා C කියන එක ඔන්න කියනවා මූ යනවා V3 කියලා ප්‍රවේගයෙන් මූ යනවා V4 කියලා ප්‍රවේගයකින් එතකොට අපි අර කලින් ගත්ත සීන් එක නේ A සහ B සලකවට පස්සේ මූ U A කියන එක U කියන ප්‍රවේගයෙන් ඇවිල්ලා මුගේ නිශ්චල හිටියේ B එක වෙදුණා. ඒතර B ගියා A ගියා V1 කියලා ප්‍රවේගයෙන් B ගියා V2 කියලා ප්‍රවේගයෙන්. ඒතර අපි V2 කියන එක නා ගත්ත කොහොමද මේ V2 කියන එක නා ගත්තේ කොහොමද V2 කියන එක නා ගත්තේ යුවතාවක් ඊදන එක බෙදීම දෙක කියලානේ යුවතාවක් ඊදන එක බෙදීම දෙක කියලා ගත්තේ V2 කලින් අවස්ථාවේ මෙතන තිබෙ ප්‍රවේගය කලින් අවස්ථාව කොහොමද මේක තිබ්බේ මේක A මේක B මේක A මේක B දැන් B ගේ ප්‍රවේගය මෙහෙම නේ ඒතර අපි ඒක හොයුවේ කොහොමද V කලින් අවස්ථාව නම් B ගේ ප්‍රවේගය V2 නේ තිබ්බේ V2 කියන එකට කොහොමද A එන ප්‍රවේගය වතාවක් ඊදන එක බෙදීම දෙකෙන් හා එහෙනම් දැන් මෙතන C ගේ ප්‍රවේගය පිට නැත්නම් V4 කියන එක කරම හොයන්න පුළුවන් මොකද්ද B එන ප්‍රවේගය බෙදීම B එන ප්‍රවේගය වැඩි කිරීම ඊදන එක වාරයක් බෙදීම දෙක ඒ කියන්නේ මට නම් සරලව කිව්වොත් මම කියන එක නම් තේරෙන්නේ නැතුව හරිද මේ ලියන එක බලන්න මම ඒකට තේරෙයි ඒක අපිට තේරීමක් මේ තොර මට V4 කියන එකත් මේක දීලා ලියන්න පුළුවන් B එන ප්‍රවේගය මොකද්ද V2 වතාවක් ඊදන එක බෙදීම දෙක අච්චර අනෝදර අපිට ඒක ගන්න පුළුවන් ඔය සුරදේව හරිද මේ මේක ඕන්න ඉතින් කැමති නැති මේක මුලින්දා ලියාගෙන හදන්න පුළුවන් ඉතින් නැත්නම් අර එකම ප්‍රත්‍යගත සමගලකේනේ මොකද වෙනස් වෙන්නේ නැහැ හරිද නිකන් මේ විතර ඕනනම් ගන්න පුළුවන් ඉතින් අවුලක් නැහැ කමෙන්ට් කරලා ලකුණු දෙයි කියලා හිතනවා හරිද මම දන්නෙත් නැහැ මේ අපිට එහෙම ලේසියෙන් ගන්න පුළුවන් හරි අර විදිහට ගත්තත් මේ උත්තර අන්තිම එන්න ඕනේ